ඔයා කවදා හරි දැකලා තියෙනවද සමහර අය කාමරයකට ආවම එතන ඉන්න හැමෝම ඒ දිහා බලනවා. එයාලා වචනයක්වත් කතා කරන්න කලින් මිනිස්සුන්ට එයාලා ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. අපි හිතනවා ඒක එයාලගේ පෙනුම නිසා, හැමේ පාට නිසා, නැත්නම් සල්ලි නිසා කියලා. නැහැ යාළුවනේ. ඒක සම්පූර්ණ බොරුවක්. ඉතිහාසයේ හිටපු බලවත් නායකයෝ ආකර්ශනීයම චරිත දිහා බැලුවොත් ඔයාට තේරෙයි එයාලා පාවිච්චි කළේ අපි කාටවත් අහුවෙන්නේ නැති සියුම් මනෝවිද්‍යාත්මක උපක්‍රම කියලා. මේවා හරියට මැජික් වගේ. අද මම ඔයාට කියලා දෙන්න යන්නේ සාමාන්‍ය කෙනෙක් හයි වැලියු. එහෙම නැත්නම් ඉතා ඉහළ වටිනාකමක් ඇති කෙනෙක් විදිහට පෙන්වන එදිනදා ජීවිතයේදී ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මනෝවිද්‍යාත්මක රහස් 7ක්. මේ වීඩියෝ එක ටිකක් දිගයි. හැබැයි මම පොරොන්දු වෙනවා මේ වීඩියෝ එක ඉවර වෙද්දී ඔයා හිතන පදන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙයි. විශේෂයෙන්ම අංක 6. ඒක තමයි ගොඩක් අයගේ ජීවිතය වෙනස් කරන පොයින්ට් එක. අයිබෝන් යාළුවනි. සාදරයෙන් පිළිගන්නවා Talk with Heart සිංහල YouTube channel එකට. අද අපි කතා කරන්නේ සයිකොලොජි සහ බොඩි ලැන්ග්වේජ් පාවිච්චි කරලා සමාජයේ කැපී පෙනෙන චරිතයක් වෙන්නේ කොහොමද කියලා. අංක 1. මේක ගොඩක් අය වරද්ද ගන්න තැන. ඒ තමයි නිශ්ශබ්දතාවය. සාමාන්‍ය අපි කෙනෙක් එක්ක කතා කරද්දී මැදරෙන නිශ්ශබ්දතාවයට අපි බයයි. ඒක ඕක්වර්ඩ් කියලා අපිට හිතෙනවා. ඉතින් අපි කරන්නේ මොකක් හරි බොරු වැල්වටාරමක් කියලා ඒ හිස්තන පුරවන්න හදන එක. හැබැයි මනෝවිද්‍යාවේදී කියනවා කෙනෙක් තමන්ගේ වචන ගැන විශ්වාස නම් එයා නිශ්ශබ්ද වෙන්න බය නැහැ කියලා. ඊළඟ පාර කවුරු හරි ඔයාගෙන් ප්‍රශ්නයක් අහුවම නැත්තම් ඔයාට අභියෝග කළාම එකපාරට උත්තර දෙන්න එපා. තප්පර 2ක් 3ක් එයාගේ ඇස් දිහා බලාගෙන නිශ්ශබ්ද වෙන්න. ඊට පස්සේ උත්තර දෙන්න. මේ පුංචි නිශ්ශබ්දතාවය නිසා අනිත් කෙනාට දැනෙනවා ඔයා ගොඩක් කල්පනාකාරී වරසාර පුද්ගලෙක් කියලා. මතක තියාගන්න. වැඩිපුර කතා කරන කෙනාට වඩා අඩුවෙන් කතා කරන කෙනාගේ වචන වලට මිනිස්සු බයයි. වගේම ගරු කරනවා. ඔයා දන්නවද ඇල්බර්ට් මෙහරාබියන් කියන මනෝවිද්‍යාඥයා ඔයාගත්ත පුදුම හිතන සංකල්පයක් ගැන? අපි හිතන්නේ අපි කියන වචන තමයි මිනිස්සුන්ට වටින්නේ කියලා. නෑ. සංවේදනයේදී වචන වලට තියෙන්නේ 107ක බලපෑමක් විතරයි. 138ක් තීරණය වෙන්නේ ඔයා කතා කරන ස්වරය මත. ඊටු 155ම තීරණය වෙන්නේ ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එක. ඒවත් ශරීර භාෂාව මත. ඒ කියන්නේ ඔයා කොච්චර හොඳ දේවල් කිව්වත් වැඩක් නැහැ. ඔයාගේ ඇඟෙන් ඒක පෙන්눔 කරන්නේ නැත්තම්. කතා කරනකොට අත් දෙක පපුව හරහා බැඳගෙන කුදු වෙලා ඉන්න එපා. ඒකෙන් කියවෙන්නේ ඔයා බය වෙලා ඉන්නේ කියලා. කොන්ද කෙලින් තියාගන්න. අත් දෙක නිදහසේ තියාගන්න. ඔයා කාමරයක ඉන්නකොට පුළුවන් තරම් ඉඩ අරගෙන ඉන්න. මේකෙන් ඔයාගේ මොළේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනි වැඩි වෙලා ඔයාට නිකම්ම ආත්ම විශ්වාසයක් ගොඩනගෙනවා. තුන්වෙනි රහස. මේක ටිකක් ආත්මාර්ථකාමී කියලා හිතෙන්න පුළුවන්. ඒත් මේක තමයි ලෝක ස්වභාවය. ආර්ථික විද්‍යාවේ තියෙනවා ස්කෑසිටි කියලා සංකල්පයක්. ඒ කියන්නේ යමක් හිග වෙන තරමට එහි වටිනාකම වැඩි වෙනවා. මේක මිනිස්සුන්ටත් අදාළයි. ඔය හැම වෙලාවෙම අනිත් අය වෙනුවෙන් available නම් කවුරු හරි කතා කරපු ගමන් දුවගෙන යනවා නම් මිනිස්සු ඔයාගේ වටිනාකම අඩුවෙන් දකින්න. මම කියන්නේ නෑ උදව් කරන්න එපා කියලා. නමුත් ඔයාගේ කාලයට වටිනාකමක් දෙන්න. හැම දෙයකටම හා කියන්න එපා. සමහර වෙලාවට මට පොඩි වැඩක් තියෙනවා. මම පස්සේ කතා කරන්නම් කියලා කියන්න පුරුදු වෙන්න. ඔයා ඔයාගේ කාලයට ගරු කරනවා කියලා අනිත් අයට දැනුනම එයාලත් ඔයාගේ කාලයට ගරු කරන්න පටන් ගන්නවා. අපි ගොඩක් වෙලාවට try කරන්නේ perfect චරිතයක් වෙන්නනේ. වැරදි කරන්න බයයි. ඒත් මනෝවිද්‍යාවේ තියෙනවා pitfall effect කියලා දෙයක්. මේකෙන් කියන්නේ දක්ෂ කෙනෙක් අතින් පුංචි මෝඩ වැරද්දක් වුණාම මිනිස්සු එයාට දක්වන කැමැත්ත වැඩි වෙනවා කියන එක. පුදුමයි නේද? හිතන්න ඔයා ලොකු බොස් කෙනෙක්. ඔයා හරිම ගාම්භීරව ඉන්නවා. හැබැයි දවසක් ඔයා පෑනක් අත අරගෙන ඒක අහුලන්න ගිහින් මේසෙක හැප්පෙනවා. එතකොට ඔයා ඒකට hina වුණොත් ඔයාගේ සේවකයෝ දකිනවා බොස් උනත් මෙයත් අපි වගේම මිනිස්සෙක්නේ කියලා. ඒකෙන් ඔයා ගැන තියෙන ආකර්ෂණය වැඩි වෙනවා. ඒ නිසා ඔයාගේ දුර්වලකම් හංගන්න එපා. පොඩි පොඩි වැරදි වුණාම ඒකට hina වෙලා ඒක බාර ගන්න. ඒක තමයි නියම කොන්ෆිඩන්ට් එක කියන්නේ. පස්වෙනි කාරණාව eye contact ගැන. මේක ටිකක් ගැඹුරු ටෙක්නික් එකක්. ඔයා දන්නවද කෙනෙක් දිහා දිගටම බලාගෙන ඉන්න එක සමහර වෙලාවට එයාට අපහසුයක් ගන්න පුළුවන් කියලා. ඒ නිසා පාවිච්චි කරන ට්‍රයැන්ගල් ග්‍රේස් මෙතඩ් එක. ඔයා ඉස්සරහින් ඉන්න කෙනාගේ වම් හැය දිහා බලන්න. ඊට පස්සේ දකුණු හැය දිහා බලන්න. ඊට පස්සේ කට දිහා බලන්න. ආයෙත් ඇස් දිහා බලන්න. මේක ත්‍රිකෝණයක් වගේ. තප්පර 5-10කට සැරයක් මේ රවුම කරකවන්න. ඔයා කට දිහා බලනකොට එයාට නොදැනුවත්වම හැඟීමක් එනවා. ඔයා එයා කියන දේ අහගෙන ඉන්නේ කියලා. ඇස් දිහා බලනකොට විශ්වාසය ගොඩනැගෙනවා. මේ තමයි ලෝකේ දක්ෂතම කතිකව පාවිච්චි කරන රහස. 6 වෙනි රහස. මේක තමයි මම මුලින්ම කිව්ව ගොඩක් අයගේ ජීවිතේ වෙනස් කරන පොයින්ට් එක. මිනිස්සුන්ට තියෙන ලොකුම බඩගින්න මොකක්ද? කෑම බීම නෙවෙයි. ඇගීමට ඇති බඩගින්න. ඔයාට ඕන නම් කෙනෙක් ඔයාගේ පැත්තට ගන්න බොරුවට නෙවෙයි. අවංකව එයාගේ පොඩි හරි හොඳ දෙයක් අගය කරන්න. හැබැයි නිකන් ඔයා හොඳයි කියන්න එපා. හේතුවක් එක්ක කියන්න.
උදාහරණයක් විදිහට නලින් ඔයා අද මීටින් එකේ කතා කරපු විදිය හරිම ප්‍රොෆෙෂනල්. මම ඒක අගය කරනවා. ඔයා මෙහෙම කිව්වම නලින්ට ඔයා ගැන ඇති වෙන්නේ පුදුම හිතවත්කමක්. මොකද එයා මහන්සි වුණ දේ ඔයා දැක්කා. මිනිස්සු එයාලා ඔයාට කියපු දේ අමතක කරයි. කරපු දේ අමතක කරයි. හැබැයි ඔයා නිසා එයාලට දැනුණු විදිය එයාලට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අන්තිම සහ හත්වෙනි රහස. මනෝවිද්‍යාවේදී කියනවා මිනිස්සු සිදුවීමක් මතක තියාගන්නේ ඒ සිදුවීමේ හොඳම හෝ නරකම අවස්ථාව සහ ඒක ඉවරණු විදිහ අනුවයි කියලා. ඔයා කෙනෙක් එක්ක විනාඩි 20ක් කතා කළත් අන්තිම විනාඩියේදී ඔයා රණ්ඩු වුණොත් එයාට මතක හිටින්නේ ඒ රණ්ඩුව විතරයි. ඒ නිසා කෙනෙක්ගෙන් සමුගන්නකොට හැම වෙලාවෙම පොසිටිව් මූඩ් එකකින් ඉවර කරන්න. හරිම සතුටුයි හැමෝනෙක් ගැන. පරිස්සමෙන් යන්න. වගේ වචන පාවිච්චි කරලා hina වෙලා වෙන්න. එතකොට එයා ගෙදර ගිහින් මතක් කරනකොට ඔයා ගැන මැවෙන්නේ හරිම සුබවාදී බින්දුවෙන්. ඉතින් යාළුවනේ අද අපි කතා කරේ සමාජයේ කැපිපෙනෙන චරිතයක් වෙන්න අවශ්‍ය මනෝවිද්‍යාත්මක පුරුදු 7ක් ගැන. පළවෙනි එක නිශ්ශබ්දතාවය පාවිච්චි කරන්න. දෙවෙනි එක ශරීර භාෂාව ගැන හිතන්න. තුන්වෙනි එක ඔයාගේ වටිනාකම රැකගන්න. හතරවෙනි එක වැරදි වලට බය වෙන්න එපා. පස්වෙනි එක ට්‍රයැන්ගල් ග්‍රේස් එක පාවිච්චි කරන්න. 6 අනිත් අයව අගය කරන්න. 7 හොඳ අවසානයක් තියාගන්න. මේ දේවල් එක රැයකින් කරන්න බෑ. අද ඉඳන් එකින් එක පුරුදු වෙන්න. මේ කරුණු හතෙන් ඔයාට අලුත් දෙයක් එකතු වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයා හිතන්නේ මේ හතෙන් ඔයාට අමාරුම දේ මොකද්ද? මට නම් අංක 1. නිශ්ශබ්ද වෙන්න එක හරි අමාරුයි. ඔයාට කොහොමද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම ජීවිතේ දිනන්න තවත් රහස් දැනගන්න Talk with Heart YouTube channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු. ජය වේවා.